අයිබටම සියලු දෙනාටම ඉතින් මේ මොහොතේ ඔබ දන්නවා ඩොලරය දැඩි ලෙස ආක්‍රමණය කරන රුපියල. ඉතින් ඒ නිසාම රුපියල අවප්‍රමාණය වෙමින් යනවා. මේක ලංකාවේ රුපියල විතරක් නෙමෙයි ඉන්දියාව, නේපාලය ආදී වශයෙන් ගත්තාම රටවල් ගොඩක පිලිපීනය මේ හැමෝටම බලපාලා තියෙනවා. කොහොම වුණත් ආර්ථික විශ්ලේෂකයන් කියන්නේ මෙහෙම ගියොත් එහෙම අර ඔබට මතක ඇති උන්ඩියල් මේවා ඉදිරියට එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ නීති විරෝධී ආකාරයෙන් ලංකාවට මුදල් අරන් එන්න නැත්නම් මුදල් ඩොලර් එන්න තියෙන පාරවල් වැඩි වේවි කියනවා. ඒ කියන්නේ මහා බැංකුව නැත්නම් බැංකුව විසින් දෙන ගානට වඩා වැඩි ප්‍රමාණයක් වෙන තැන් වලින් දීලා මේ ඩොලර් ගනී කියලා. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් තමයි පිටරට ඉන්න අපේ ලාංකිකයන් මේ ඩොලරය අද වැඩි වෙයි හෙට වැඩි වෙයි මේක තවත් වැඩි වෙයි කියලා බලාගෙන ඉන්නවා. එතකොට ලංකාවට ඩොලර් දාන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ අර ලංකාවට දැනට එන්න තියෙන ඩොලරුත් එන එක අඩු වෙනවා. සංචාරක වෙන එක අඩු වෙලා තිබෙනවා. ඉතින් මේ හේතු ඔක්කොමත් එක්ක ලංකාවට එන ඩොලර් ප්‍රමාණය අඩු වෙවි. ඉතින් ඒ නිසාම අන්න අර හොර පාරෙන් එන මේ මාකට් එකට chance එකක් එනවා වැඩිපුර කීයක් හරි දීලා ඩොලර් අර එන්නේ නැති ඩොලර් ටික ගෙන්න ගන්න. ඉතින් මේක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් බලන් ඉමු කොමක්ද වෙන්නේ කියලා. ඉතින් මේ දේවල් වෙන්න කලින් අපි දැනුවත් කරනවා කොහොම වුණත් ලාංකිකයෝ පිටරට ඉන්න අය ටිකක් ඩොලර් වැඩි වෙයි කියලා ඉවසගෙන ඉන්නවා ළඟ තියාගෙන. ඉතින් මේක කොහෙද යයිද කියලා අපි දන්නේ නැහැ. වැඩි වෙයිද අඩු වෙයිද කොහොමත් කාටවත් කියන්න බෑ. ඉතින් යන තත්ත්වේ නම් එච්චර හොඳ නැහැ කියලා තමයි කියන්න පුළුවන්. කොහොම වුණත් අලුත්ම දේවල් අප්ඩේට් ඔයාට ගෙනෙනවා. ඉතින් සුටි අය එක දිගටම ඉන්න අදට සමු ගන්නවා. සුබ දවසක්.